ආයුබෝවන්. ඔබට නිරෝගී දිනයක් ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල හැමෝම කතා වෙන මාතෘකාවක් තමයි දරා ගන්න බැරි රස්නේ කියලා කියන්නේ. ඉතාමත් සුළු ප්‍රදේශ කීපයකට ඇරුණාම ලංකාව පුරාම මේ වෙනකොට අධික උණුසුම් කාලගුණ තත්වයක් වාර්තා වෙමින් පවතිනවා. මේ සිදු වෙලා තියෙන්නේ ලෝකයේ බොහෝ රටවලට විශේෂයෙන්ම ගත්තොත් ආසියාවට බලපාන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමක්. මේ විදිහට උෂ්ණත්වයේ ඉහළ යනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනි මොන වගේ කරුණු ගැනද? අන්න ඒක ගැන තමයි අද අපි ඔබට පැහැදිලි කරන්නේ. අපි මුලින්ම ඔබට කිව්වානේ උෂ්ණත්වයේ ඉහළ යාමක් තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට උෂ්ණත්වයේ ඉහළ යාම අංශක කිහිපයකින් වැඩිවීම මිනිස්සුන්ට දරා ගන්න අපහසු මට්ටමකට පැමිණෙනවා. ඒකට හේතුව තමයි අපි මේ දෙයට හුරු වෙලා නැතිකම. මේකත් එක්ක අපිට ඇති වෙන්න පුළුවන් භයානක තත්ත්ව සහ ඒ වගේන් වැළකෙන්නේ කොහොමද කියලා දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. අංක 6. උෂ්ණ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉහළවීම. උෂ්ණ රෝග කියලා කියන්නේ අපේ ශාරීරික උෂ්ණත්වයේ ඉහළ යාම හිමත් නැත්නම් පිත ස්වභාවයේ ඉහළ යාමත් එක්ක ඇතිවන රෝග තත්ත්වයක්. රෝග තත්ත්වයක් කියලා අපි කිව්වා වුණාට මෙතන රෝග කිහිපයක්ම දකින්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල සමයේ ඇතිවන ආසාදන තත්ත්ව, දහඩිය බිබිලි ඇතිවීම, විසර ගෙඩි ඇතිවීම, කටකොන් පැලී යාම, ශරීරයේ විවිධ ස්ථානවල කුරුලා ඇතිවීම, හිසකෙස් ගැලවී යාම, පතුල් පැලීම සහ අධික දැවිල්ල ඇතිවීම වගේ දේවල් මේ උෂ්ණ රෝග ගණයට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙනකොට අපේ ඇඟ නිවන දේවල් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. උදාහරණයක් විදිහට මේ දවස්වල කෑම ගණයට වැටෙන අබ, අන්නාසි, අච්චාරු දැල්ලෝ, සැමන් වගේ ආහාර වලින් වළකින තරමට සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වෙනවා. ඒ වගේම ශාරීරික උෂ්ණත්වයේ වැඩිවීම වළක්ව ගන්න බෙලිමල්, ඉරමුසු, රණවරා, නෙල්ලි සහ රසකිඳ ආදී තැඹූ ජලය පානය කිරීමත් ඇඟ නිවන ආහාර වර්ග වන පතෝල, වැටකොළු, පුහුල්, පිපිඤ්ඤා, කැකිරි, අලු කෙසෙල් වගේ ආහාර වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ දේවල් වලින් අපිට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ මේ වගේ අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන මට්ටමින් පවත්වාගෙන යන්න. ඒ වගේම සිසිල් කරපු පානීය ජලය භාවිතා කරනවට වඩා ඔබේ සෞඛ්‍ය තත්ත්වයත් රැකගෙන ශරීරය සිසිල් කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මැටි කලයක තැම්පත් කළ ජලය පානය කරන එක. අංක 5. පෙනහළු ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ. අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ අපි අවට වාතයේ තියෙන දූලි ප්‍රමාණය වගේම දූෂක ප්‍රමාණයත් ඉහළ යනවා. ඉතින් මේ හින්දා අපිට හුස්ම ගන්න වෙන්නේ අපිරිසිදු වෙන වාතයේ වගේම මේ අවට තියෙන වාතය අධික උණුසුම් වීමටත් ලක් වෙලා තමයි තියෙන්නේ. මෙන්න මේ හේතු හින්දා දුහුවිලි වෙනත් දූෂිත වායු කොටස් නාස්කුහර හරහා පෙනහළු තුලට ගමන් කිරීම මගින් ශ්වසන ආබාධ වලින් පෙළෙන අයට ඔවුන්ගේ රෝග තත්ත්ව තවදුරටත් දරුණු මට්ටමකට පත්වීමේ විශාල අවදානමක් පවතිනවා. ඉතින් මේ නිසා මුවාවරණ පැළඳීම මගින් මේ ශ්වසන ආබාධ වලින් යම් තාක් දුරට ආරක්ෂා වීමේ හැකියාවක් ඔබට පවතිනවා. අංක 4. කුඩා දරුවන් විචලනයට ලක්වීම. කුඩා දරුවන් සහ ලදරුවන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැනෙන හැඟෙන දෙයක් කියා ගන්න අපහසු කොටාසයක්නේ. ඔවුන් ගොඩක් දේවල් බාහිරයට පවසන්නේ හැඬීම මගින්. බොහෝ අවස්ථාවලදී මේ අධික උණුසුම් කාලගුණ තත්ත්වය කුඩා දරුවන්ට දරා ගැනීමට අපහසු වෙනවා. ඔවුන්ගේ ශරීරයේ ජල මට්ටම පහත බැසීමත් ඇඳුම් පැළඳුම් ආදී නිසා ඇතිවන අපහසුතාවයත් ඔවුන්ට කියා ගන්න අපහසුයි. මෙන්න මේ නිසා ඔබට කුඩා දරුවන් හෝ ලදරු වයසේ දරුවන් සිටිනවා නම් ඔවුන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම දිනේ පුරාවට ඔවුන්ට විදුලි පංකාව මගින් එන සුළඟ වැදීමට සලස්වනවා නම් ඔවුන්ගේ ශරීරයේ ජල වාෂ්ප වීමත් විජලනය වීමත් වැඩිවීම නිසා ඔවුන්ගේ ජල පාලනය පිළිබඳ සැලකිලිමත් වීම කළ යුතු වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට මව්කිරි ලබා දීමේදී දරුවාගේ මව හොඳින් ජලය පානය කර සිටීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. එසේ නොමැති වුවහොත් මේ මව්කිරි මගෙන් දරුවාගේ පිපාසය සංසිඳීමක් නම් සිදු වෙන්නේ නැහැ. මේ බව දරුවා ප්‍රකාශ කරන්නේ කොයිතරම් කුසපිරීමට ලක් වුණත් නොනවත්වා හැඬීම මගින්. මේ වගේ අවස්ථාවලදී දරුවාගේ තොල් වියලීමකට ලක් වෙලා නම් උණු කර නිවාගත් ජලයෙන් දරුවාගේ තොල් සහ ශරීරයේ තෙමීමට ලක් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ දිනවල ඇතිවන දහඩිය බිබිලි සහ සමයේ ඇතිවන ආසාදන තත්ත්වවලින් දරුවා ආරක්ෂා කර ගැනීමත් අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ සඳහා දරුවන් නැහැවීමට භාවිතා කරන ජලය උණු කිරීමේදී රත්මල්, පොකුරු වදමල්, හීන් නිදිකුම්බා, වෙනිවැල්ගට, කොහොඹ වැනි ඖෂධීය ද්‍රව්‍ය යෙදීම සිදු කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් දරුවාගේ සමේ දහඩිය තැන්පත් වීම නිසා ඇතිවන ආසාදන තත්ත්ව වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. අංක 3.
කෘමි උවදුරු සහ කෘමීන් මගින් ඇතිවන රෝග තත්ත්ව ඉහළ යාම. සාමාන්‍යයෙන් වියලි උණුසුම් කාලගුණික තත්ත්වවලදී ගොඩක් දුරට මේ කෘමි සතුන්ගේ බෝවීම ඉහළ මට්ටමකට යනවා. ඔබ හොඳින් අවධානය යොමු කළොතින් මේ දිනවල මැස්සන් ගහණේ වැඩිවීමක් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපිට පාලනය කරගත නොහැකි මට්ටමකට ගෙමැස්සන් ප්‍රමාණය ඉහළ ගිහින් තියෙනවා. මේ විදිහට වෙන්න එක හේතුවක් තමයි වැසි තත්ත්ව ආදී මගින් මොවුන්ගේ බිත්තර විනාශ වීමට ලක් නොවීම නිසා උෂ්ණත්වය සමග බිත්තර ඉක්මනින් වර්ධනය වෙලා පිපිරීමට ලක් වෙලා මොවුන්ගේ ව්‍යාප්තිය ඉහළ යාමත් සිදුවීම. මේ හේතුවත් එක්ක කෘමීන් මගින් බෝවන රෝග තත්ත්ව වෙනදාට වඩා ඉහළ යාමක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා. අංක 2. හෘදයාබාධ තත්ත්ව සහ අධිරුධිර පීඩන තත්ත්වවලට ගොදුරු වීම. අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වවලදී අපේ ශරීරයේ රුධිර ජල ප්‍රමාණය සීමා සහිත වීමත් එක්ක ඝනකම් තත්ත්වයට පත්වෙන්න ඉඩකඩ තියෙනවා. මෙන්න මේ හේතුව නිසා රුධිරයේ යම් යම් ස්ථානවල කැටි ගැසීමට ලක් වෙන්න පුළුවන්. ගොඩක් දුරට කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වගේ රෝග තත්ත්වවලින් පෙළෙන ඔබ ඔබේ දෛනික ජල ප්‍රමාණය නිවැරදිව ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. රුධිර ඝනත්වය ඉහළ යාම ජලය මගින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ දිනවල බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි මේ අඩු පීඩන තත්ත්ව ඇතිවීමේ සම්භාවිතාව වැඩිවීම කියලා කියන්නේ. මේ විදිහට සිද්ධ වෙන්න එක හේතුවක් තමයි දහඩිය එක්ක අපේ ශරීරයේ ලවණ ප්‍රමාණය ඉතාමත් සීක්‍රයෙන් පහළ බැසීම. මේ හේතුව නිසා ශරීරය තුළ රුධිර පීඩනය අඩු මට්ටමකට එන්න පුළුවන්. මේ වගේ දෙයක් ඔබ පෙන්눔 කරන්නේ ක්ලාන්ත ස්වභාවයත් එක්ක. ඉතින් හදිසියෙම ඔබට කරකැවිල්ල හෝ ක්ලාන්ත ස්වභාවයක් ඇති වෙනවා නම් ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කරලා ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. අංක 1. අධික උෂ්ණත්වය නිසා ඇතිවන හීට් ස්ට්‍රෝක් තත්ත්වය. මොකද්ද මේ හීට් ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ? ඔබේ ශරීරයට බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වය දරා ගන්න නොහැකි මට්ටමකට පැමිණුනහම මෙන්න මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. මොකද ලංකාවේ අපිට උෂ්ණත්වය දරා ගැනීම වගේ දේවල් ගැන ලොකු දැනුවත් වීමක් නැහැ. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 103ට වඩා මිනිත්තු 10ක් 15ක් ඇතුළතදී වැඩිවීමට ලක් වුණොත් එහෙම අන්න එතකොට ඔබට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔබට අධික හිස රදය, හිස ඇතුලින් ඇතිවන අනින්නාක් වැනි වේදනාව, සිහිමද ස්වභාවය, හදවත වේගයෙන් ස්පන්දනය වීම, කරකැවිලි ස්වභාවය වගේ දේවල් දැනෙන්න ගන්නවා. එතකොට ඒක සාමාන්‍ය දෙයක් කියලා මේ වගේ දවස්වල නම් ගණන් නොගෙන ඉන්න එපා. කරකැවිල ක්ලාන්ත ගතිය එක්ක අධිකව දහඩිය දැමීම ඇතිවේගෙන එනකොටම ඔබ එලිමහනේම ඉන්න සෙවන සහිත ස්ථානයකට යන්නේක සහ ජලයෙන් නැඟතෙමීම ආදී අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම මේ තත්ත්වයෙන් මිදෙන්න නම් ජලය පානය කරන ප්‍රමාණය ඉහළ දාන්නත් ඕනි. අප ශරීරය ඉක්මනින් රත් වීමට භාජනය වෙන හින්දා හැකි සෑම විටම ජලය තෙමීමට ලක් කිරීම, සිසිල් ජලය ඇඟ මතට ඉසීම, හැකිනම් ජලයේ බැසි සිටීම වගේ දේවලුත් සිදු කළ යුතු වෙනවා.